ඉතින් හෙලෝ යාළුවනේ අද සුපිරි වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තින්න ඔයගොල්ලන්ට. ඉතින් ඔයාගේ බයික් එකේ මෙන්න මේ විදිහට සිග්නල් ලයිට් වැඩ කරන්නේ නැද්ද? හෝන් හරියට වැදින්නේ නැද්ද? ඉතින් බැටරියක් නොදා මෙන්න මේ වගේ පුංචි කොටසක් දාලා මෙන්න මේ තත්ත්වෙට අපි බයික් එක ගමු. ඉතින් පේනද ඔයගොල්ලන් සුපිරියට හෝන් එකකින් වදිනවා. ඉතින් අපි කලින් වීඩියෝ එකක් කරා ඔයගොල්ලන්ට channel එක බැලුවා නම් මතක ඇති. මෙන්න වගේ පුංචි කන්ඩෙන්සරයක් දාලා ඒකත් එක්ක ඉතින් හරියට හෝන් එහෙම වැදුන්නේ නැහැ. සිග්නල් ලයිට් නම් හොඳට වැඩ කරා. ඒත් කට්ටිය මට එක එකක් කියලා තිබ්බා මේ විදිහට කරලා හරියන්නේ නැහැ කියලා. ඉතින් මම ඒකට මෙන්න මේක තමයි දාන්න යන්නේ අද. ඉතින් ඒක විදිහටම තමයි කරන්න තියෙන්නේ. ඒකේ විදිහට චුට්ටක් වෙනස්. හරිද? ඉතින් මේකේ කන්ඩෙන්සරය අපි පාවිච්චි කරන්නේ 10000 UF 50 වෝල්ට් කියන එක. ඉතින් ඒකට වයර් දෙක පාස්සල ගත්තා මං. කලින්ම ඉතින් මේක අපි දාලා බලමු කොහොමද මේක හරියට වැඩ කරයිද කියලා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක අන්තිමට අනිවාර්යයෙන්ම බලන්න ඉන්න. මම මේ ගැන විශේෂ දේවල් ටිකක් අන්තිමට කියන්නම්. ඉතින් එතකම අපි දැන් මේක ඉස්සරහම හදාගෙන බලමු. ඉතින් අපි මුලින්ම මේකේ අර බැටරියට දාලා තියෙන කියන්නේ කවර් එක අයින් කරලා මෙන්න මේ විදිහට වයර් දෙක ගලවන්න. ඉතින් බැටරිය අපිට මෙතනදී අවශ්‍යම නැහැ. ඉතින් බැටරිය ගලවලා අයින් කරත් කමක් නැහැ. ඔයගොල්ලොන්ට බැටරිය මන් නම් දැන් ගලවන්නේ නැහැ. ඔයගොල්ලෝ බැටරිය ගලවලා තියන් අයින් කරත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මේකේ ඔය විදිහට රතු පාටින් වගේ ඉන්නේ ධන වයර් එක. ඉතින් මම ඒක අර පරණ වයර් කොටසක් තිබ්බා ඒක කපලා අයින් කරලා ගන්නට අපිට මේක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ සුද්ධ කරලා ගන්නට හදා ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මේකේ ධන රින්න කොයිම වෙලාවක මේක ධන රින්න මාරු කරගන්න එපා. ඉතින් එහෙම වුණොත් අනිවාර්යෙන් මේක ඒ කියන්නේ ෂෝට් වෙලා මොකක්ද පිච්චිලා යන්න පුළුවන්. බයික් එකේ කොටස් වලට හානි වෙන්නත් පුළුවන්. ඒ විතර නෙවෙයි අපි කන්ඩෙන්සරේ පුපුරලා යන්න උනත් පුළුවන්. ඒ හින්දා අපි මේක හරියට ධන රින්න මාරු කරගන්න නැතුව වැඩේ කරන්න ඕනේ. ඉතින් අර බැටරියට කනෙක්ට් වෙලා තියද්දි ඔයගොල්ලෝ දන්නේම නැති කෙනෙක් නම් හරිද? එහෙමනම් අපිට අර මේ ධන රින්න තියෙන ඒක මාක් කරලා අපි හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් රතු පාටින් ඉන්න වයර් එක ගොඩක් වෙලාවට රතු පාටින් ඉන්නේ ඒක දන්න වෙනවා. ඉතින් ඊට පස්සේ කළු හරි මොනවද නිල් පාට වගේ එනවනම් ඒක රින වයර් එක තමයි වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේක දැන් සුද්ධ කරගන්න ඔයගොල්ලන්ට වයර් දෙක මේ විදිහට පේන ඇති. ඉතින් මේක පාස් ගන්න පුළුවන්. මම නම් පාස් ගන්න නිකන් අඹරලා සෙලෝ ටේප් එකක් ගහගන්න එක තමයි කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මම දැන් පෙන්වන්න යන්නේ අපි ගන්න කැපැසිටි එකේ ධනයි ඍණයි හොයාගන්න. ඉතින් ඔයගොල්ලෝ පේන ඇති අර රිදී පාට රත්තරන් පාට වගේ ඉරක් තියෙන්නේ. අන්න ඒ පැත්තෙන් එන පින් එක තමයි ඍණ වෙන්නේ. ඉතින් ඒකට මම නිල් පාට වයරයක් පාස් කරගෙන දිනවා. එතකොට එහා පැත්තේ තියෙන්නේ ධනෙක් කොහමද? ඒකට මම දුඹුරු පාට වයරයක් පාස් කරගෙන කලින් හදාගත්තා. එතෙන් හීට් ෆ්ලිව් කෑල්ලක් දාලා ඔයගොල්ලෝ සෙලෝ ටේප් එකක් හරි ගහන්න. ඒක ෂෝට් වෙන්නේ නැති වෙන තියාගන්න ඕන හොඳට. ඉතින් ධන ඍණ මාරු කරගන්න එපා. ඉතින් ඊළඟට අපි මෙන්න මේ විදිහට බයික් එකේ අර කියන්නේ බයික් එකේ ඇතුළට කරන්ට් එක දෙන රින වයර් එකට අපි කැපැසිටි එකේ රින වයර් එක සම්බන්ධ කරනවා. ඉතින් ඊට පස්සේ ඒ වගේම අපේ කැපැසිටි එකේ ධන වයර් එකත් මෙන්න මේ විදිහට බයික් එකේ ධන වයර් එකට ගානට සම්බන්ධ කරගෙන මේක හොඳට සෙලෝ ටේප් එකක් ගහගන්න. එතකොට හෙල්ලෙන්න හරිය තියන්න එපා. පුළුවන් නම් පාස් කරන්න හරි කමන්නේ. මේක ක්ලිප් එකක් වගේ දාන්නේ හේත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට නමලි වල සෙලෝ ටේප් එකක් ගහගන්න එක තමයි මම දැනට කරන්නේ. ඉතින් ඊළඟට අපි මේක මේ විදිහට සෙලෝ ටේප් කරගෙන ඉවරලා අපේ කැපැසිටි එක ඉතින් මෙන්න මේ විදිහට බයික් එකේ අපි පොඩි හිඩසක් තිබ්බා. ඉතින් එතෙන්ද ඩබල් ටේප් එකක් ගහගන්න තමයි මම හිතන් ඉන්නේ. ඉතින් වෙන විදියක් නැහැ. ඕගොල්ලන්ට පුළුවන් කේබල් ටයි එකක් වගේ දාගන්න පුළුවන්. ඒක මේ හොඳට ඒ කියන්නේ හෙල්ලෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන්. තමයි හොඳ. ඉතින් මේ විදිහට මම මෙතෙන් තියෙන ඩබල් ටේප් කෑල්ලක් ගහගන්න එක තමයි කරන්නේ. ඉතින් දැන් අපි මේ වැඩේ හදාගෙන ඉවරයි. ඉතින් අපේ කැපැසිටි බැටරිය ගානට අපි තියාගෙන තියෙන්නේ. ඉතින් පේන්නේ ඔයගොල්ලන්ට බැටරිය කොහෙමවත් සම්බන්ධ ඒ කියන්නේ මේ වයර් වලට කිසිම සම්බන්ධයක් නැහැ. දැන් මම මේකේ මේ විදිහට යතුරු ඔන් කරලා ඔයගොල්ලන්ට ස්ටාර්ට් ඒක පොඩි දෙයක් තියෙනවා මේකේ අවාසියකට තියෙන අර අපි සාමාන්‍ය ස්ටාර්ට් කරපුවාම විතරයි මේකේ මේ වැඩ කරන්නේ. ඒ කියන්නේ හෝන් වැඩ කරන්නේ. අර බැටරිය වාගේ ඔන් කරාට පේන්නේ නැහැ. හරිද? ඉතින් මේක ලෝකෝ කරන්ට් එකක් එහෙම ගබඩා කරගෙන බැටරියක් නෙවෙයිනේ. ඒකයි එහෙම වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ නැති ඒක ගානට තියෙනවා. ඉතින් ෆෝන් එක හොඳට වදිනවා. සුපිරියර්ම තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ ඔයගොල්ලෝ පේන ඇති ෆොටෝ දෙකක් දාලා තියෙනවා. මේක මම AI වලින් තමයි හොයාගත්තේ. ඉතින් ඔයාලගේ බයික් එකට මේක දාන්න පුළුවන් ද වගේ විස්තර ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේක හොඳට කියවලා ඔයගොල්ලෝ හරියට මේ වැඩේ කරගන්න. ඉතින් ඒ වගේ මේ වගේ වීඩියෝ විතරක් නෙවෙයි තව RC ගැන ඒකට RC ප්ලේන් ඩ්‍රෝන් ඒ වගේ ගැන වීඩියෝ තියෙනවා. ඒ වගේ වීඩියෝ කරනවා ඉස්සරහට. ඉතින් ඒවත් බලන්න ඔයගොල්ලෝ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම පුංචි වෙලාවක් අරගෙන මගේ channel එක subscribe කරන්න. මොකද subscribe 1000ට තව පොඩ්ඩයි මදි. සාමාන්‍යයෙන් 300ක් විතර මදි මං හිතන්නේ. ඉතින් ඒක අරන් දෙන්න ඔයගොල්ලෝ උදව් කරන්න. ඉතින් අදට ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.